දිලෙන පහන් ඇතුළත දැල්වෙනවා පන්දහසක් කල් එය පවතිනවා ඒ පින් බලයෙන් සෑම සුරකිනවා ඒ පින් රණවේරු සෑමට පුදනවා කුසල් බාලය පෙර මුනටම ගාන්ටයි සිසිල් පාවන් සේ සුවය ලාබන්ටයි සංසෝවය සෑම සිතට දැනෙන් තයි දොත් නාගා අපි බඹසුර නරනා සරණ මුදුන් දුන් මුනි රාජ මුවේනා පහළ නිවන් දුන් යතිමා විසිනා සතට මෙතෙන් දින් පන්සිල් ගෙනුමට සාදු කියමුදෙන් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දක්ඛාන වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉති පිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ ස්වාක්ඛාතෝ භගවතः ධම්මෝ සුපාටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාර ගුණ ධාර දාර දීති වීර සුවිසාරදම් රූප තාල ආදි තාප තේජ වරසෝභනං දේව නාග සුර केरी मकुटासनं लोक लोक गुरु राज से पाद पाद पनमामं दीप दीप पाद 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 गीत भूत भूत निकराकरं मार मार पार राज राज सुर मोली मोली समरामरं मोग मोग ताप तेज तेज वार मोली मोली
සනරාමරං මෝහමාද වේත වේත මාල ධම්ම ධම්ම පරමාමං ඕග ඕග මාති ඥාන ඥාන සෝයි නීත නීත විමලම් පබං ධීර ධීර දාර නාත නාත සෝද සෝම සෝම සුගතෝ රසං राज राज नीज भाव भाव सान राम राम सुगतो रसं जाति जाति बाप दुख दुख गात संग संग पनमा උඩුගොඩ දෙවියෝ මෙවන් මුදුන් පූජාවන්ට බොහෝ සෙයින් ප්‍රිය කරනවා. උඩුගොඩ දෙවියෝ මෙවන් මුදුන් පූජාවන්ට බොහෝ සෙයින් ප්‍රිය කරනවා. එනිසා අපි උඩුගොඩ දෙවියන්ට ඇරෙන්න කරනවා. මේ අසිරිමත් ප්‍රභාව සම්පන්න වූ මේ පින්කම සිතින් නැති අසිරියට නිතින් බලා ගතින් සිතින් ලෝතුරු සුවයට මඟ සැලසෙනවා. මේ ප්‍රභාව සම්පන්න වූ අසිරිමත් පින්කමට මෙලෙසින් අපි දෙවියන්ට ආරාධනා කර සිටිනවා. මා කියවාට පසු කියවන්න आसे सीटिन देवी वरुण वाटीवा आसे सीटिन देवी वरुण वाटीवा सतवारं देवी पुतुम वाटीवा सतवारं देवी අපි තව ටිකක් සතනගල කියමු බලන්න. සම් දේවී තුම් පින් කමට වාඩීවා සම්දේනු පින් කමට වාඩීවා මේ පින් කම දැක साधु कियनवा මේ පින් කම දැක सतवारं देवी वरुण वाटिंटाई सतवारं नालो नाराज वरुण वाटिंटाई नाराज स्वर्णमाली देवो दुआं वाटिंटाई स्वर्णमाली देवो दुआं वाटिंटाई संदेवे तुम पेर मुने वाटिंटाई संदेवे
මාකිවාට පසු කියවමු කෙලෙස් බාධක විසුණු කරමින් නිවන් පුර යන මග දිගේ රහසකින්වත් පවක් නොකලේ පිපුණු සුදු නිලු මක් වගේ සුගත් සමිඳුගේ වරුණ ගයනිමි සුවඳ මල් පෙති මතලියා සුගත ගුණයට වදිමි හිමියනි සිරිපතුල ළඟ හිස තියා සමිඳු පුදනා සාදු හඬමෙද දෙව්වරුන්ගේ හඬනගේ උතුම් අරහං බුද්ධ ගුණයෙන් පිරුණු ලෝතුරු හිමි මගේ පඨාචාරා අගුල් මල්වන් සරණ සොයනා ලෝසතුම් මුදාගත්තා මගේ සමිඳුන් නාලගිරේ වැනි දල ඇතුම් ගලක් පෙරළු දේව දතුතත් සෙනි බෙදලා මෙත් සිතින් නිවාලයි දුක ලෝක සතුනගේ මහා කරුණා බුදු නිතින් සියල් ජීවිත සුඛිත කරවන මෙතුම් පිළිවෙත් මග සොයා දෙතිස් ලකුණින් සුසැඳි හිමියන් කුසල් බාලය පෙර මොනටම ගාන්ටයි සිසිල් පාවන් සේ සුවය ලාබන්ටයි සංසුවය සෑම සිතට දැනෙන්ටයි දොත් නාගා අපි වෙහෙර වදින්ටයි හිස් මුදුනේ සිට දෙපතුල දක්වා ඇති වෙන ලෙඩ දුක් ඉවතට යත්වා දිවියම වනසන හටවා ඇස්වා බෝහිමි බලයෙන් සුවපත් වෙත්වා දියුණට ඇති දොස්
ඉවතට කරවා සුම්නාස අයදිමි දෝතට පුරවා රණවිරු සමහාට ආසිරි පතලා බක්කුල නිරේදුම් අපි නාම දිනවා දෙව්බාඹ සේනා සෑය වාදිනවා සුරලෝභ භම්බලෝභ සිට වැඩමනවා රංවැලි මාසෑ අපි නාම දෙනවා ඒ පින් බලයෙන් රණවිරුවන් සුරැකේවා පින් බලයෙන් සෑම දුක් දුරු වේවා මහා සෑවැඳි පින අපට ලැබේවා ජීවමාන බුදු සමිඳුන් ගාවා කලපින් බලයම සුවය සදාවා දැස පියනදා සීපත් වේවා නෑර ගුණය සිහිවී තුටු වේවා රට රැකී සිතුවිලි වේවා එපින් වලින් අමාරං සුවය ලැබේවා එපින් බලෙන් අමානිවන් සුවය ලැබේවා ඇතිවන චිත්ත පීඩාවන් හදවතට දුරු වී සැමට ආත් වේවා සුව සතුට කරදර විපත් මග හැරිලා ඔය නාමට භාරයි වීරෝ රංවැලි මහා සෑරාජුට සුවඳ පූජා කුසුම් පූජා සෑවට කර ඉලිය පූජා දිදන තබවා අපිත් වදේනෝ උතුම් රංවැලි සෑය පූජා රෝග පීඩා ඉවත යන්නට නිරෝගී සම්පත් ලබන්නට පසඟ පීඩා වැඳෝ බලයෙන් විරු සැමහට නිරෝගී වන්නට සාදුකේමු අප්‍රමාණ බුද්ධෝ යන අනුවසිනි අප්‍රමාණ ධම්මෝ යන අනුවසිනි අප්‍රමාණ සංඝෝ යන අනුවසිනි අප්‍රමාණ දුස්දුරු වෙයි අනුහසෙනි අප්‍රමාණ දුස්දුරු වෙයි අනුහසෙනි බුත්සරණේ සිරසේ පිහිටුවාලා ධම්සරණේ ළමදේ පිහිටුවාලා සංඝ සරණි දෙපතුල පිහිටුවාලා තුන්
සරණි තිදින් හැම රෝග දුරු කළා තුන් සරණි තිදින් හැම රෝග දුරු කළා තුන් සරණි තිදින් හැම රෝග දුරු කළා තුන් සරණි තිදින් හැම රෝග දුරු කළා සාදු කියමු රැස් කරගත් කුසල් දෙවියෝ දනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාවෙන් දෙවියන්ට පින් දෙමු ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසන ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ධම්මදේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදාති සාදු කියමු ධම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ධම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ධම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ මේ වෙලාවේ රණවිරුවන් සිහිපත් කරලා ඒ වෙනුවෙන් නායකත්වයේ දුන්න හැමෝමත් සිහිපත් කරලා මේ උතුම් පින්කම සිද්ධ කළා ඒ වෙනුවෙන් ආරාධනාවන් සිද්ධ කළා මිනිස්සු සමහර වෙලාවට එළියට බැස්සේ ජීවිතය ගැන අල්ප මාත්‍රික ආශාවක් නැතුව ඉස්සර සිංහල පොත්වල තිබ්බා ඉස්සර මිනිස්සු සිරීපාද ගිහිල්ලා තියෙනත් එහෙම හැබැයි මේ මෑත කාලයක් වෙනකන් මීට අවුරුදු 16කට කලින් මිනිස්සු පාරට බැස්සෙත් ඒ වගේම තමයි ඒ බිය නැති කරපු වාර ඒ බිය නැති කරපු ඒ පින අපි ලබා දෙන්න ඕනේ මම හිතනවා මං අඩියක් තියෙන වාරයක් පාසා මේ නිදහසේ කතා කරන වචනයක් පාසා ඒ පින ලැබෙන්නේ ආදරණීය විරුවන්ට අපි ලංකාව වටේම දේශනාවන් වලට වඩිනවා ඒ හැම තැනකටම අද බයක් සැකක් නැතුව යන්න පුළුවන් ඒ වාතාවරණය අපිට හදලා දුන්නා මට හිතා ගන්න බෑ මට හරි පුදුම හිතෙන දෙයක් තියෙනවා මං අද මැරෙනවා කියලා අඩියක් ඉස්සරහට තියපු අය කොහොම හිත හදාගත්තද මං හිතනවා ඒ අය මෙතන ඉන්නවා කියලා අද මං මැරෙනවා කියලා ඒ සිහිය තිබිච්ච අය කොහොම කකුලක් ඉදිරියට තිබ්බද කියලා මම හිතා ගන්න බෑ මොකද දන්නෝ ඒ අය ඒක මැරෙනවා කියලා එහෙම නැත්නම් ආබාධයකට ලක් වෙනවා කියලා දැනගත්තා. එහෙම දැනගෙන තමයි යුද්ධෙට ගියේ. ඉතින් මං හිතනවා අපිට යුතුයකමක් තියෙනවා. ඒ රත්තරන් මිනිස්සු ටික මල් තියලා වඳින්න. මං හිතනවා ඒ අය ළඟට ගිහිල්ලා එහෙම මල් තියලා වැන්දත් කමක් නැහැ කියලා. අර බුදුහාමුදුර ලස්සන කතාවක් කියනවා පූජාච පූජනීයානම් කියලා. ඇයි පූජාච පූජනීයානම් කියන්නේ? අපේ අම්මට අපි වඳිනවා නම් අපි තාත්තට අපි වඳිනවා නම් ඒ වඳින්නේ අම්මා අපි වෙනුවෙන් කරපු අප්‍රමාණ කැපකිරීම නිසා උත්තරීතර කැපකිරීම නිසා.
ඉතින් මං හිතනවා අපේ අම්මා වුණත් අද පාරේ බැහැලා යන්නේ අපිව රැක්කේ ඒ රැක්ක රණවිරුවන් නිසා කියලා. දී මිනිස්සු ඒ සොහොයුරු කැල මං හිතනවා අපි මල් තේල වැන්දත් කමක් නැහැ හැමදාම වුණා. ඒ තරම් වටිනවා. මම එක දවසක් යාපනයේ ආරක්ෂක මූලස්ථානයේ දේශනාවකට වැඩියා. වැඩියේ බිමින් නෙමෙයි ගුවනින්. ඒ ගිහිල්ලා මාව වැඩම කරගෙන යන අතරේ එක්තරා මුරපොළ එක්තරා යුද හමුදාවේ පුංචි තැනකට එක්කන් ගියා. ඒ එක්කන් ගිහිල්ලා ගේට්ටුවෙන් ගොඩ වෙනකොටම ආමීකට අලුතින් බැඳිච්ච මම හිතන්නේ අවුරුදු 25ක් විතර වෙන ළමයි ගේට්ටුව ඇරලා සැලුට් එකක් ගෙවුවා. මගේ ඉස්සරහින් ගියේ මාව වැඩමුපේ මහත්තයා මට කිව්වා හාමුදුරුවනේ අද මේ කොල්ලා පුදුම වාසනාවන්තකමක් තියෙන කිව්වා. මං හැබැයි එහෙම කියන්නේ කියලා. ඒ වෙලාවේ මට කිව්වා අපි ඔහොම නෙමේ දා සැලුට් එක ගෙවුවා කිව්වා. අපිට ඒක හැඟීමක් තිබුණා වගේම අපිට ඒ පුරුද්ද දැඩි ලෙස ලබා දුන්නා කියලා ඔය කියපු වචන ගොඩක් කියන්න බෑ. කියන්නේ ට්‍රේනින් එකේදී ගොඩක් දුක් විඳා කියලා කිව්වේ. එහෙම දුක් විඳපු අය දැන් දුක් විඳින්නේ නැහැ කියලා තමයි කිව්වේ මම හිතනවා ඒක හරි කියලා වචන ටික. ඉතින් එදා මම ගොඩාක් තැන්වල යාපනයේ වැඩම කළා. ඒ හැංගිලා හිටියේ තැන්වලට පවා දැන් සාමාන්‍යයට යන්න දෙන්නේ නැහැ. නමුත් මාව එක්කන් ගිහලා පෙන්වුවයි වෙලාවේ හැංගිලා හිටපු තැන් පවා. එතකොට මට හිතිච්ච දේ තමයි මේ අඩියක් බේරගන්න ජීවිත කීයක් පූජා කරන්න ඇද්ද කියලා. අඩියක් අපේ අතට ගන්න. ඒක සෙල්ලම් දෙයක් නෙමෙයි. ඒක නිසා ඒ අප්‍රමාණ කැපකිරීම මං හිතනවා මේ ශ්‍රී ලාංකික ලාමේ ලෝකෙ තියෙන තාක්කල් සමරන්න ඕන. ඒකයි ඇත්ත කතාව. අද යම් දියුණුවක් වෙලා තියෙනවද? ඒ දියුණුවට හේතුව එදා 18 වෙනිදා අවසන් කරපු මිහිවම නිසා. ඒක නිසා මම හිතනවා ඒ වෙනුවෙන් කැපකිරීම කරපු හැමෝම මේක කොටස් කරමු. නේද? අපිට දේශපාලන මතයක් නැහැ. මම දේශපාලනේ කතා කරන්නේත් නැහැ. මේ සිවුරට එක ගැලපෙන්නේ නැහැ. ඒක නිසා මම හිතනවා කවුරුම හරි කෙනෙක් ඒකට උදව් කරාද? ඒ වෙනුවෙන් කැප වුණාද? හොඳයි කිව්වද? හරි අපි යමු කිව්වද? හරි අපි මේ වැඩේ කරමු කිව්වද? ඒ හැමෝම මේකේ කොටස් කරෝ කියලා මම හිතනවා. හැම තැනම ගැළපිච්ච නිසා තමයි ඒ මෙහෙයුම නතර කරන්න පුළුවන් වුනේ. ඒක නිසා අද රත්තරන් මිනිස්සු ටිකක් කවදාකවත් මිල කරන්න බැරි දෙයක් කරපු මිනිස්සු ටිකක් අද අගය කරනවා. ඒක මං හිතන්නේ අද මෙහි විතරක් නෙමේ ලංකාවේ ගොඩාක් තැන්වල සම්පූර්ණ. හැබැයි මට අද එනකොට ආරංචි වුණේ ඒ පැත්තෙත් සමරනවා කියලා නේද? හැබැයි අපිත් සමරනවා. අපි සමරන්නේ බුදුහාමුදුරුවෝ ගන්නපු මෙත්තා කරුණා මුදිතාවත් එක්ක. අපි සමරන විදිය මුළු ලෝකයටම ආදර්ශමත්. අපි ගාව වෛරයක් නෑ. ජයසිංහ මහ බෝධිය ගැහුවට දලදා හාමුදුරුවෝට ගැහුවට අපි ගාව වෛරයක් නෑ. අපි අද හැම දෙයකට මෛත්‍රී වඩලා සලකන බව මතක් කරමින් මේ ලෝකයට මම හිතනවා ජාතියක් නැතුව ආගමක් නැතුව
සාමය උදා වෙන්න ඕන. ඒක පලස්තීනටත් එකයි. ඒක පාකිස්තානයටත් එකයි. ඒක යුක්‍රේනයටත් එකයි. අපි පතන්නේ බෞද්ධයෝ හැටියට බුදුහාමුදුරුවගේ සිවුර දරාගත්ත කෙනෙක් හැටියට බුදුහාමුදුරුවගේ ධර්මය අනුගමනය කර මිනිසු ටිකක් හැටියට ලෝක සත්වයා ආරක්ෂා වෙන්න ඕන. සියලු දෙනාටම බියක් සැකක් නැතුව ජීවත් වෙන්න වාසනාව තියෙන්න ඕන කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ වෙනුවෙන් කැප වුණ සියලු දෙනාටම අපි කෘතඥතාවයෙන් පළ කරමින් මේ උතුම් පින්කම සඳහා දායකත්වයේ දුන්න අනුශාසනා කරපු අති ගෞරවනීය අති පූජනීය අපේ නායක හාමුදුරුවෝ උන්වහන්සේ ලොකු සේවයක් මේ වෙනුවෙන් අද දවසේ සිද්ධ කරලා ඒ වෙනුවෙන් අප කැප වුණා. උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබෙන්න ඕන. ඒ වගේම මේ සඳහා පිරිසක් සම්බන්ධ වුණා. මේවා සංවිධානය කරා. ඒ හැමදේම වෙනුවෙන් ඔබ සියලු දෙනාටම අප්‍රමාණ වූ පින් සිද්ධ වෙනවා කියලා උතුම් ප්‍රාර්ථනාව ඇති කරගනිමින් කවුරුත් සාදුකාරයක් පවත්වනවා. සෑම බදාදා දිනකම උදෑසන 5:00ට හිරු ටීවී ඔස්සේ ඔබට උතුම් මහ බෝ වන්දනාව ශ්‍රවණය කරන්නට පුළුවන්. ඒ වගේම හිරු ටීවී සීල පාරමිතා කාව්‍යමය මේ ධර්ම දේශනාවත් ඔබට සෑම බොහෝ දිනකම දහවල් 11ට සජීවීව ශ්‍රවණය කරන්නට පුළුවන්. ඒ වගේම ස්වර්ණවාහිනිය ඔස්සේ ගාථාව කාලීන ධර්ම සාකච්ඡාවත් ඔබට පොසොන් පොහොය දවසේ ශ්‍රවණය කරන්නට අවස්ථාව මේ දවස්වල සිදු කරමින් කටයුතු කරමින් යන බවත් ඒ වගේම නුවරම පිංසාරයි කාව්‍යමය සංග්‍රහය හසලක කවිහිමි YouTube නාලිකාවෙන් ශ්‍රවණය කරන්නට අවස්ථාව තිබෙන බවත් මතක් කරමින් මේ උතුම් කටයුත්ත මෙතනින් සමාප්ත කරන බව මතක් කරනවා. ඔබ කාටත් ආශිර්වාද ලබා ගන්නට වන්දනා කරගන්න. අභිවාදන සීලිස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාත්තේ සමිජ්ජතෝ